අපේ චූටි හාස්‍යපැටිය 19 වෙනිදා උදේ තමයි අපේ අතට ආවේ. ඉතින් එයා හොඳින් ඉඳියා 19 වෙනිදා 20 වෙනිදා රෑ ඩොක්ටර් විසිට් එකට ආවම ඩොක්ටර් කිව්වා බබා අමුතු විදියට මං දිහා බැලුවා අම්මේ කියලා. ඩොක්ටර් මට කිව්වා ඒ කියද්දි මටත් බබා බලන විදිය වෙනසක් පොඩ්ඩක් මීටර් වෙලා තිබ්බේ. ඉතින් මං ඇහුවා මොකද මං බයෙන් ඉඳියේ බබා වපරයිද කියලා. ඉතින් මට ඒක ඒ විදියටම ඇහුණා. ඩොක්ටර් බබා වපරයිද කියලා මම ඩොක්ටර්ගෙන් ඇහුවා. එතකොට කිව්වා නෑ වපරයක් නෙමෙයි ආ බලන විදිය වෙනසක් තියෙනවා. අපි ටෙස්ට් එකක් තියෙනවා කරලා බලමු කියලා. ඉතින් අපි බ්ලඩ් එක බැලුවා. ඒකේ පොඩි අවුලක්. ඒ කියන්නේ බ්ලඩ් වලට විස බීජයක් ගිහිල්ලා ඒක නිසා තමයි කිව්වා එයාගේ ඇස් එයා අමුතු විදිහට බලන්නේ. එතකොට ඩොක්ටර්ස්ලා බය වුණා පිට් එකට වගේ එන්නද දන්නේ නැහැ කියලා. ආයෙත් ඒ ටෙස්ට් එකම රිපීට් කරලා ඒකෙත් අවුලක් තියෙච්ච නිසා බබාව PBU දැම්මා. ඉතින් ඒක දන්නවා අම්මලා බබාව PBU දැම්මම අම්මලට ඒක කොයිතරම් වේදනාවක්ද කියලා. ඉතින් මම පැය දෙකෙන් දෙකට ගිහිල්ලා බබාට කිරි දීලා ආවා. එදාම හවස මගේ ටිකට් කැපුවා. ඊට පස්සේ බබා ගාවට මාවත් යවුවා. එතනම අනෙක් පැත්තේ රූම් එකේ අපිට ඉන්න පුළුවනේ. එහෙම තමයි. ඉතින් චූටි පැටියට දිගටම කටු ගහනවා. එයා හොඳට මනනවා. මට මතකයි නර්ස්ලා කිව්වා එයා හරිම සැර බබෙක්. කාලෙකින් මේ තරම් සැර බබෙක් හම්බ වුණේ කියලා. ඉතින් එයා ගොඩක් සැර වුණා ඒ දවස් ටිකේ. මාත් හිතුවේ එයා ගොඩක් සැර බබෙක් කියලා. හැබැයි එයා ගෙදර ආවට පස්සේ ඒක නෝමල් වුණා. එයාට ඒ කටු ගහන තරහට වේදනාවට තමයි එයා ගොඩක් කෑ ගහලා කරලා තියෙන්නේ. ඉතින් පව් චූටි බබාලට ඒව දරා ගන්න අමාරු ඇති. අමාරු ඇති නෙමෙයි අමාරුයි. ඉතින් කැනියුලා එක ගැහුවත් මට මතකයි අත හරියෙන් ගැහුවාම වැලිමිට හරියට වෙනකන් කට්ට වදිනවා. එයාලගේ අතේ තරම් චූටිනේ. ඉතින් ඒ වගේම කැනියුලා එක වෙනස් කරගන්නවා. ඉතින් අපේ බබාට කැනියුලා එක 4 පාරක් දැම්මා. කකුල් දෙකටමත් දැම්මා, අත් දෙකටමත් දැම්මා කැනියුලා එක. ඉතින් හරියකට කිරි බොන්නෙත් නැහැ. එයාලගේ බර දිගටම අඩු වුණා. හොඳටම බර අඩු වුණා. කහ වෙන්න ගත්තා. නිල් ලයිට් එකට දැම්මා. ඉතින් ගොඩක් ප්‍රශ්න වුණා. කොච්චර කිරි තිබ්බත් ඉතින් බබා කිරි බොන්න හොර වුණා. එයාට කප් එකෙන් මුලින් බොව්වට පස්සේ එයා මගෙන් කිරි බොන එක නතර කරා. ලේසියට කප් එකෙන් බොන්න තමයි බැලුවේ. ඉතින් මමත් අමාරුවෙන් ඉඳියේ. මානසිකව හොඳටම වැටෙනවා. එහෙම වුණාම අම්මා කෙනෙක්ව ඔය බලන්න කකුල් ඉදිමිලා, කිරි ගල් වෙලා, සීස කරපු තුවාලේ හෙන් රිදෙනවා. ඇඳට නැග ගන්න බෑ. තුවාලේ හරියට පිහිද ගන්න කරගන්න බැරි වෙච්ච නිසා තුවාලේ පැසවලා තිබ්බා. ඉතින් ওই විදිහයි හරිම දුක හිතෙන දුක විඳපු දවස් 5ක් තමයි ඒ ගෙවුනේ. දරුවෝ මගේ අතට හම්බ වුණාම ඉතින් ලෝකයක් හම්බ වුණා වගේ. 4 වෙනි දවසේ නම් චූටි පැටියව මගේ ළඟට දුන්නා. මැෂින් එකෙන් ගලවලා යාව ලයිට් එකත් එක්කම මගේ ළඟට දුන්නා. ඉතින් ඒක හරිම සැනසීමක්. මට ඕන වුණාම මට පුළුවන් එයාව බදා ගන්න, වඩා ගන්න. ඒක මගේ හිතට මාර සැහැල්ලුවක් වුණා. එයා මගේ ළඟට දීපු එක. ඉතින් මම එයාවත් බලාගෙන එයාගේ වැඩ ටිකත් මොකද දවස් 5ෙම එයාගේ රෙදි හොදලා වේල ගන්න උනා. මොකද එයාගේ රෙදි හොදලා වේලලා තම්බන්න යවන්න ඕන. ඒ නිසා ගෙදරින් රෙදි හොදලා වේලලා ගෙන්න ගන්න කාලයක් නැහැ. ඉතින් ওই විදිහට මං කෑම ගත්තේ හැමදාම හොස්පිටල් එකෙන්. මොකද හොස්පිටල් එකට කෑම පිටින් ගේන්න දෙන්නේ නැහැ. ඉතින් කෑමට ලොකු
නිව් එකක් නෑ, කන්න හිතක් නෑ, දරුවත් එක්ක ගෙදර යන්න තමයි ඕන. ඉතින් අන්තිමට අපේ ටිකට් කැපුවා. ඔන්න ඔහොම තමයි අපි ගෙදර ගියේ. ඉතින් බලන්නකො චුටි පැටියා අඬාගෙන මූණත් ñොක් කරගෙන ගෙදර ආපු හැටි. ඉතින් බලන්නකො එයාට ওই චූටි ගාවුම තාත්තා තමයි ටිකට් කපපු දවසේ අරගෙන ඇවිල්ලා තිබ්බේ. ඉතින් පුතේ අපි ඔයාට ගොඩක් ආදරෙයි. මම ප්‍රාර්ථනා කරනවා කිසිම දරුවෙක්ට ලෙඩක් දුකක් නම් වෙන්න එපා කියලා මේ වගේ චූටි පැටවුන්ට. බයි.